ඉතිහාසයේ තියෙන කුතුහලයම දනවන අභිරහස් පුරාවෘත්තයක් ගැනයි අද මේ කතාබහ. ඒ තමයි ඇට්ලැන්ටිස්. එකම එකරයකින් මුහුදේ ගිලී ගියා කියලා කියන මේ අති දියුණු ශිෂ්ටාචාරයේ කතාව සියවස් ගාණක් තිස්සේ ලෝකීය පුරා මිනිස්සුන්ගේ හිත වශී කරගෙන තියෙනවා. ඉතින් එතනදී අපි මුලින්ම අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේ ඇට්ලැන්ටිස් කියන්නේ ඇත්තටම ඉතිහාසයේ තිබිලා කාලයත් එක්ක නැති වෙලා ගිය තැනක්ද? එහෙම නැත්නම් මේක හුදෙක්ම දාර්ශනිකයෙක් නිර්මාණය කරපු උපමා කතාවක් විතරද? අපි මේ පුරාවෘත්තයේ ගැඹුරට යද්දී මේ ප්‍රශ්නෙටත් පිළිතුරක් හොයන්න උත්සාහ කරමු. හරි, අපි එනම් මේකේ මුලටම යමු. ඇට්ලැන්ටිස් කියන නම ඇහුණ ගමන් අපිට මතක් වෙන්නේ මුහුදේ යට තියෙන නගරයක්. හැබැයි මේ සම්පූර්ණ කතාවම පටන් ගන්නේ එකම එක පුද්ගලයෙක්ගෙන්. ඒ තමයි පුරාණ ග්‍රීක දාර්ශනික ප්ලේටෝ. මේ කතාවේ මුල් අයිතිකාරයා ඔහු. ඇත්තටම මේක ටිකක් පුදුම හිතෙන කාරණයක්. මොකද අද අපි දකින චිත්‍රපටි, පොත්පත්, වීඩියෝ ගේම්ස් මේ හැම දෙයකින්ම කියවෙන ඇට්ලැන්ටිස් කියන කතාව මේ හැම දෙයකම පදනම වෙලා තියෙන එකම එක පුරාණ මූලාශ්‍රයක් විතරයි. ඔව්, ඒ එකම මූලාශ්‍රය තමයි ප්ලේටෝගේම ලේඛන. විශේෂයෙන්ම එයාගේ ටිමියස් සහ ක්‍රිටියාස් කියන සංවාද දෙකේ තමයි මේ ගිලී ගියේ දූපත ගැන තියෙන එකම ලිඛිත සාක්ෂිය හම්බ වෙන්නේ. මේ කැරෙන්න වෙන කිසිම පැරණි වාර්තාවක ඇට්ලැන්ටිස් ගැන වචනයක්වත් සඳහන් වෙලා නැහැ. මෙතන තියෙන තීරණාත්මකම කාරණේ තමයි මේ කාල පරතරය. පොඩ්ඩක් හිතන්න. ප්ලේටෝ කියන විදිහට ඇට්ලැන්ටිස් විනාශ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 9500 දී විතර. හැබැයි ඔහු මේ ගැන ලියන්නේ ඊට අවුරුදු 9000කටත් පස්සේ ක්‍රිස්තු පූර්ව 36 දී. ඉතින් මේ දැවන්ත කාල පරතරය නිසා තමයි ප්‍රශ්නයක් මතුවෙන්නේ. මේක පරම්පරාවෙන් පරම්පරාවට ආපු සත්‍ය කතාවක්ද නැත්නම් ප්ලේටෝගේම නිර්මාණයක්ද? හොඳයි, අපි දැන් බලමු ප්ලේටෝ එයාගේ ලේඛන වලින් මවලා පෙන්නපු මේ අද්විතීය අධිරාජ්‍ය කොයි වගේ එකක්ද කියලා. ඔහු මවන චිත්‍රයට අනුව ඒක හැම අතින්ම පරිපූර්ණ බලවත් රාජ්‍යයක්. ප්ලේටෝ විස්තර කරන විදිහක ඇට්ලැන්ටිස් කියන්නේ ඒ කාලේ ලෝකෙ හිටපු නියම සුපිරි බලවතා. ඔවුන්ට තිබුණා කවුරුත් පරද්දන්න බැරි හමුදාවක්, අදටත් අපිට හිතාගන්න බැරි තරම් දියුණු තාක්ෂණයක් සහ ඉවරයක් නැති ධන සම්භාරයක්. විශේෂයෙන්ම මුහුදේ නම් ඔවුන්ට අභියෝග කරන්න කවුරුත් මින්දලා නැහැ. ඔවුන්ගේ දියුණුවට හොඳම උදාහරණය තමයි ඒගොල්ලන්ගේ අගනුවර. ඒක නිර්මාණය කරලා තිබුණේ එකිනෙක වටා පිහිටි ගොඩබිම් සහ ජලවලුණු මාලාවක් විදිහටයි. මේවා ඇල මාර්ග වලින් සම්බන්ධ කරලා තිබුණා. ඒ කාලේට අනුව ඒක ඇත්තටම ඉංජිනේරු විස්මයක්. ධනෙන් නම් කිසිම අඩුවක් තිබිලා නැහැ. රත්තරන් රිදී කියන දේවල් සාමාන්‍ය දේවල් වගේ වෙන්නේ නැති. හැබැයි ප්ලේටෝ තව විශේෂ දෙයක් ගැන කියනවා. ඒ තමයි ඔරිචල්කම් කියන අභිරහස් ගින්දර වගේ දිලිසෙන රතු ලෝහයක්. ඔහු කියන විදියට මේක රත්තරන් වලටත් වඩා වටිනා දෙයක්. හැබැයි මේ හැම දෙයක්ම හැමදාටම මේ විදිහට තිබුණේ නෑ. කතාවේ තීරණාත්මකම හැරවුම නැත්තම් විනාශයේ ආරම්භය තමයි මේ. මුල් කාලේ ගුණවත් සහ ප්‍රඥාවන්ත පිරිසක් වුණු ඇට්ලැන්ටිස් වැසියන් කාලයත් එක්ක තණ්හාවෙන් සහ උඩඟුකමෙන් පිරිහුණා. ඔවුන්ගේ එකම අරමුණ උනේ බලයයි ධනයයි විතරයි. ඔන්න ඔය සදාචාරාත්මක පිරිහීම තමයි ඔවුන්ගේ අවසානයේට පාර කපන්නේ. අපි දැන් යන්නේ ප්ලේටෝගේ කතාවේ කූට ප්‍රාප්තියට. ඒ කියන්නේ ඒ මහා විනාශයට. මේ තරම් බලවත්, මේ තරම් දියුණු ශිෂ්ටාචාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න කොච්චර කාලයක් යන්නේ නැතිද? අවුරුදු ගාණක්, මාස ගාණක් නෑ. ප්ලේටෝ කියන විදිහට ඒකට ගියේ එකම එක දවසයි, එකම එක රැයයි විතරයි. මේක තමයි කතාවේ තියෙන කම්පන සහගතම කොටස. ප්ලේටෝගේම වචන වලින් කිව්වොත් මෙහෙමයි. එකම අවාසනාවන්ත දිනයක් සහ රාත්‍රියක් තුල ප්‍රචණ්ඩ භූමිකම්පා සහ ගංවතුර ඇති වී ඇට්ලැන්ටිස් දූපත ඒ ආකාරයෙන්ම මුහුදේ ගැඹුරට අතුරුදහන් වුණා. මේ වචන කිහිපෙන් ඒ මහා විනාශය තරම හිතාගන්න පුළුවන්. ඉතින් ඇට්ලැන්ටිස් ඇත්තටම තිබුණාද නැද්ද කියන එක පැත්තකින් තියමු. පැහැදිලිවම ප්ලේටෝට මේ කතාවෙන් ලොකු දෙයක් කියන්න ඕන වෙලා තියෙනවා. අපි දැන් බලමු ඒ මිත්‍යාව පිටුපස හැංගිලා තියෙන ඒ ගැඹුරු පාඩම මොකක්ද කියලා. මේක ඇත්තටම ප්‍රබල අනුතුරු ඇඟවීමක්. පියවරෙන් පියවර බැලුවොත් පළවෙනි එක කොච්චර ශ්‍රේෂ්ඨ සමාජයක් වුණත් Tamanගේම සාර්ථකත්වයෙන් නිසා එන උඩඟුකමෙන් සහ තණ්හාවෙන් දූෂිත වෙන්න පුරුවන්. දෙවනුව ඒ වගේ සදාචාරාත්මක පිරිහීමකට ලැබෙන දිව්‍යමය දඩුවම තමයි ස්වභාවික විපත්. ඉතින් අවසාන වශයෙන් මේක බලයට සහ ධනයට වඩා ආචාර ධර්ම කොච්චර වටිනවද කියලා කියා දෙන බලවත් පාඩමක්. ඉතින් අවසාන වශයෙන් අපිට මේ ප්‍රශ්නේ ඉතිරි වෙනවා. අදටත් මිනිස්සු ඇට්ලැන්ටිස් හොයනවා. නමුත් මේ සෙවීම ඇත්තටම මුහුදයට ගිලුණු තනක් ගැනද? එහෙම නැත්නම් ප්ලේටෝගේ මේ කතාව ඇතුලේ හැංගිලා තියෙන ගැඹුරු අර්ථය, ඒ කියන්නේ අපේම සමාජයට අදාළ වෙන පාඩමක් ගැනද? ඒක තවමත් විසඳිලා නැති ප්‍රශ්නයක්.